සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය ජනවාරි මස 22 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා එක්වන 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මේ වන විට නම් කර තිබෙනවා. එම සංචිතය නම් නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, ජෙෆ්ලි වැන්ඩසේ, වනිදු හසරංග, මිලාන් රත්නායක, එෂාන් මාලිංග, ප්‍රමෝද් මදුෂාන්, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා. තවද වනිදු හසරංගව එක්දින තරඟාවලිය සඳහා විවේක ගැන්වීමට බොහෝ ඉඩකඩ ඇති බවට වාර්තා වෙනවා.